ආදන්න මේ මැෂින් එකට දවස් 10ක් ඇතුළත දියමන්තියක් හදන්න පුළුවන් කියලා. බැකෝ පතල් කපනකොට කියනවා නේද පරිසරය විනාශ වෙනවා කියලා. ඩයමන්ඩ් මයිනින් කියන්නේ මහා පරිමාණ කැණීම්. ලැබ් ග්‍රෝන් ඉරන් කාලට කර නැගී යන දෙයක් නේ. හොඳ මිලකට අපිට උනත් ලැබ් ග්‍රෝන් ඩයමන්ඩ් බයි කරන්න පුළුවන්. ආ හිතන්නේ මේකෙන් පරිසර විනාශයක් වෙන්නේ නැද්ද? නෑ අනිවාර්යෙන් වෙනවා. ඒවට අධි තාක්ෂණික මැෂින් හදන්න ඕනේ. හීට් එකට ජෙනරේට් කරන්න ඕනේ. වගේම ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ. ඉතින් මේවා කාබන් වලින් තමයි හදන්නේ. ඒවා නිෂ්පාදනය වෙද්දී ගොඩක් එනර්ජි අවශ්‍යයි. ඉතින් කරලියට එන්නේ AI දන්නවනේ. දැන් අපි AI වලින් වීඩියෝ එකක් ජෙනරේට් කරොත් ඒකට සෑහෙන එනර්ජි එකක් යනවා. ඒවටත් හිටන් වෙනම කූලින් සිස්ටම් යූස් කරනවා. ගොඩක් සිම්පල් දෙයක් නෙමෙයි. එනර්ජි එක ජෙනරේට් කරන්න මහා පරිමාණ එනර්ජි ප්ලාන්ට් ඕනේ. එම් බැලුවාම ලැබ් ග්‍රෝන් ඩයමන්ඩ් කියන්නේ ඉන් කන්සෙප්ට් එකක් නෙමෙයි. ආදන්න මේ මැෂින් එකට දවස් 10ක් ඇතුළත දියමන්තියක් හදන්න පුළුවන් කියලා. මේකට කියන්නේ කියුබික් ප්‍රෙස් කියලා. තියක් කියන්නේ මිලියන ගාණක් පරණ දේවල්. දැන් මේ මිලියන ගාණක දේ දැන් දවස් 10න් හදන්න පුළුවන්. මේකට හීට් එක වගේම ප්‍රෙෂර් එකක් යූස් කරනවා. අර පොඩි චේම්බර් එකකට මේකෙන් හැම පැත්තෙම හයිඩ්‍රොනික් ප්‍රෙෂර් එකක් වෙනවා. මේකට ග්‍රැෆයිට් පවුඩර් කැටලිස්ට් ඊපස්සේ දියමන්ති කොටකුත් දානවා. ඒක නිකන් බීජයක් වගේ. ඊපස්සේ මේක 2,70,000ක් විතර ෆැරන්හයිට් වලින් රත් වෙනවා. ඊපස්සේ මේක ටොන් ලක්ෂ 5ක බරක් දෙනවා. මේ ටික හින්දා මේකේ කාබන් අංශු අලුතින් ඇරේන්ජ් වෙන්න ගන්නවා. සති දෙකකට පස්සේ මේ චේම්බර් එක ඇරලා බලනවා. ක්ලීන් කරලා කට් කරලා පොලිෂ් කරනවා. ඉතින් නැචරල් ඩයමන්ඩ් වගේමයි. ප්‍රයිස් එක ඉතින් භාගයට භාගයක් අඩුයි. මෙතඩ් එකට කියන්නේ HPHT. ආ මෙතඩ් එකක් තියෙනවා CVD. අර ඒ ගැන දැනගන්න ඕන කමෙන්ට් එකක් දාන්න. පැත්ත නෙමෙයි බැනික් පැත්තත් ඔයාලට උපරිම කර ගන්න ඕන අපේ ජිම් කෝස් එක ෆලෝ කරන්න.